සුබ දවසක් හැම දිනාටම. අද අපි කතා කරන්න යන්නේ රසවත් මෙන්ම ගුණවත් ආහාරයක් වුණු අලි ගැටපේර ගැන. ඉතින් බොහෝ පිරිසක් අලි ගැටපේර ආහාරයක් මෙන්ම පානයක් ලෙසත් භුක්ති විඳින අතර තවත් පිරිසක් අලි ගැටපේර ආලේපනයක් ලෙසත් භාවිතා කරනවා. ඉතින් අලි ගැටපේර කියන්නේ ඇත්තෙන්ම රසවත් පළතුරක් විතරක් නෙවෙයි. අපේ සෞඛ්‍යයට බොහොම හොඳ පෝෂ්‍ය පදාර්ථ රසකින් පිරුණු ආහාරයක්. ලංකාවේ ඕනෑම කෙනෙක්ට පහසුවෙන් හොයාගන්න පුළුවන් මේ පළතුර ඇත්තටම අපේ ශරීරයට කරන යහපත සුළු පටු නෑ. ඉතින් අද අපි කතා කරමු මේ රසවත් අලි ගැටපේරවල ගුණ ගැන. හොඳයි, මුලින්ම අපි කතා කරමු අලි ගැටපේර ආහාරයක් විදිහට එහෙම නැත්නම් පානයක් විදිහට සකස් කර ශරීරයට ලබා ගැනීමෙන් ඔබට ලැබෙන වාසි සහගත තත්වයන්. මේ පෝෂ්‍ය පදාර්ථ වලින් පිරුණු ආහාරයක්. අලි ගැටපේර විටමින් C, E, K සහ B6 යන විටමින් වර්ග වලිනුත්, පොටෑසියම්, මැග්නීසියම් වැනි ඛනිජ ලවණ වලිනුත්, ඒ වගේම සෞඛ්‍ය සම්පන්න මේද වලිනුත් පොහොසත්. ඉතින් මෙහි අඩංගු වන්නේ මොනොසැචුරේටඩ් ෆැට්ස් නිසා මේ මේදය අපේ හදවතට හිතකර වෙනවා. හදවතට හිත කරයි. අලි ගැටපේරවල තියෙන මොනොඅන්සැචුරේටඩ් ෆැට්ස් සිරුරේ නරක කොලෙස්ටරෝල් එහෙම නැත්නම් LDL කොලෙස්ටරෝල් අඩු කරලා හොඳ කොලෙස්ටරෝල් එහෙම නැත්නම් HDL කොලෙස්ටරෝල් වැඩි කරන්න උදව් වෙනවා. ඒ නිසා හෘද රෝග ඇතිවීමේ අවදානම මින් අඩු කිරීමට ලක් වෙනවා. ඇස්පෙනීම වැඩි දියුණු කරයි. ඉතින් අලි ගැටපේරවල ලුටේන් සහ සියාසැන්තින් කියන ප්‍රතිඔක්සිකාරක බහුලව තියෙනවා. මේවා අපේ ඇස්වල සෞඛ්‍යයට බොහොම වැදගත්. වයසත් එක්ක එන අක්ෂි රෝග වළක්වන්න මේවා උදව් වෙනවා. ප්‍රතිඔක්සිකාරක වලින් පිරීලා තියෙනවා. අලි ගැටපේරවල තියෙන ප්‍රතිඔක්සිකාරක අපේ ශරීරයේ සෛල හානි වලින් ආරක්ෂා කරනවා. ඒ වගේම පිළිකා වැනි රෝග වලින් ආරක්ෂා වීමටත් මේවා උදව් වෙන්න පුළුවන්. සිරුරේ බර පාලනය. අලි ගැටපේරවල තියෙන ෆයිබර් නිසා ඉක්මනින් බඩ පිරෙනවා වගේ දැනෙනවා. ඒ නිසා වැඩිපුර ආහාර ගන්න එක නවතිනවා. එය බර පාලනයට බොහොම වැදගත් වෙනවා. ඔබේ සැම පැහැපත් කරනවා. අලි ගැටපේරවල තියෙන විටමින් E සහ සෞඛ්‍ය සම්පන්න මේදය අපේ සමටත් බොහෝම හොඳයි. සමේ තෙතමනය ආරක්ෂා කරලා සම පැහැපත් කරන්න මේවා උදව් වෙනවා. ඉතින් අලි ගැටපේර කියන්නේ රසවත් විතරක් නෙමෙයි ගුණවත් ආහාරයක් කියලා ඔයාට දැන් අවබෝධ වෙන්න ඇති. ඉතින් සලාදයක් විදිහට එහෙම නැත්නම් ස්මූති එකක් විදිහට ඔයාට අලි ගැටපේර ශරීරය තුලට ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟට බලමු අලි ගැටපේර ආලේප කිරීමෙන් ඔබට ලැබෙන පුදුම සහගත වාසි. සමට තෙතමනය ලබා දීම. අලි ගැටපේරවල ස්වභාවික තෙල් සහ මේද ආම්ල බහුලව අඩංගු වෙනවා. මේ නිසා වියලි සමට හොඳ තෙතමනයක් ලබා දෙන්න පුළුවන්. හැමේ වියලි ගතිය නැති කරලා හැම මෘදු කරවන අතර හැමට දිදුලන බවක් ලබා දෙනවා. සමට පෝෂණය ලබා දීම. විටමින් E සහ විටමින් C සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ අලි ගැටපේරවල තියෙන නිසා සමට අවශ්‍ය පෝෂණය ආලේප කිරීම මගින් ලබා ගැනීම හැකියාව තියෙනවා. මේ නිසා සමේ සෞඛ්‍ය මට්ටම වැඩි දියුණු වෙනවා. සමෙහි ප්‍රත්‍යස්ත බව එහෙම නැත්නම් ඉලාස්ටිසිටි එක වැඩි කිරීම. අලි ගැටපේරවල තියෙන පෝෂ්‍ය පදාර්ථ සමේ කොලෙජන් නිෂ්පාදනයට උදව් වෙනවා. කොලෙජන් කියන්නේ හැමේ ප්‍රත්‍යස්ත බවට වැදගත් ප්‍රෝටීනයක්. ඒ නිසා හැම එල්ලා වැටීම වළක්වලා තරුණ පෙනුමක් ඔබට ලබා දෙනවා. හානි වූ සමට සහනයක් ලබා දීම. සමේ දැවිල්ල, රතු පැහැය වගේ තත්ත්වයන් සමනය කරන්න අලි ගැටපේර ආලේපනයෙන් පුළුවන්. ඒ වගේම හිරු එළියෙන් හානි වුණු සමට සහනයකුත් මින් ලබා දෙනවා. ප්‍රතිඔක්සිකාරක ගුණය. අලි ගැටපේරවල ප්‍රතිඔක්සිකාරක බහුලව තියෙන නිසා හැමේ සෛල නිදහස් රැඩිකල්ස් වලින් එහෙම නැත්නම් ෆ්‍රී රැඩිකල්ස් වලින් ආරක්ෂා කරනවා. මේ නිසා හැම වයසට යාමේ ක්‍රියාවලිය මන්දගාමී කරනවා. කුරුලෑ සහ ලප කැලල් අඩු කිරීමට උපකාරී වීම. අලි ගැටපේරවල තියෙන ඇන්ටි ඉන්ෆ්ලමේටරි ගුණ නිසා
කුරුලෑ ඇතිවීම අඩු කරන්නත් හමේ තියෙන කැරැල්වල පෙනුම අවම කරන්නත් උපකාරි වෙනවා. හොඳින් ඉදුණු අලිගැට පේර ගෙඩියක මදයගෙන හොඳින් පොඩි කරගෙන අවශ්‍ය නම් මී පැණි හෝ යෝගට් ටිකක් එකතු කරගන්න පුළුවන්. මේ මිශ්‍රණය මුහුණේ සහ බෙල්ලේ ආලේප කර විනාඩි 15ක් 20ක් වගේ තියෙන්න හැරලා මද උණුසුම් වතුරෙන් සෝදා හරින්න. අලිගැට පේර තෙල් සමට ඍජුවම ආලේප කරන්න පුළුවන්. විශේෂයෙන්ම වියලි සමට සහ ඇස් යට තියෙන සියුම් සමට මේක ගොඩාක් හොඳයි. ඉතින් මෙවැනි වාසි ගණනාවක් අලිගැට පෙර භාවිතයෙන් ඔබට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔබත් මේ දේවල් අද ඉනම අත්හදා බලන්න අමතක කරන්න එපා. ඔබේ අදහස් පල්ලෙහාන් කමෙන්ට් කරගෙන යන්න. ඔබට සුවැති දිවියක් ප්‍රාර්ථනා කරනවා.